බලමු ට්‍රිප් එක කොහොමද කියලා. අපි ඉන්නේ කඩවත. දැන් අපිට තව කට්ටියක් සෙට් වෙනවා ඉස්සරහදී. මේ මොකෙන් ගහන්නේ සෙට් එක? වෝල්ට් කාලේ ඉන්නවනේ. තාවේ කට්ටිය ඔක්කොම ටී-ෂර්ට් අදලා ඔය වලින්ක වල ගල්ලා ඉනා වෙන්නේ මේ පැත්තේ. ඇලේ කඩේ අපි හැමදාම අන මේස් එකක් දාගෙන මෙතන. කෑවත් හොඳයි නේ කියන්නේ. කෑම හැමදාම තියෙනවා. ඒ කියන්නේ ඇඩ්මින් පාස්වර්ඩ් එකට හෙලෝ. ඕ දැන් අපි කුරුණෑගල හයිවේ එකේ ඉන්නේ. මේ චාමර නම් දන්නවනේ. මගේ අපේ බ්ලොග් වල චාමර ඉන්න මේ නිල්චාඩි ඉන්න පිටිපස්සේ තව සෙට් එකක් එනවා ඊළඟ අනිත් වාහනේ. දැන් යන ගමන් ඉන්නේ දඹුල්ලට තාම. අපි දැන් කුරුණෑගල ඉන්නේ. එන්න බයින් කොහොමද බයින් ඔව් දැන් අපි ඉන්නේ මේ කුරුණෑගල පාරේ අර හයිවේ එක්සිට් 3 ගමන් තියෙන කැලේ. මේ බලන්න මේ ඇවිල්ලා මේ මෙතන මේ සුන්දර ස්වභාවත් ධර්මයේ අත්විඳලා මේ ඔක්කොම කාලා එම දාලා ගිහිල්ලා මේ බලන්නකො. ඒ ජාමර දැන් මේකද මේ වගේ මෙහෙම කරන එක හොඳයිද? මේ වගේ වැඩ වා කියන්නකො මේ වගේ දේවල් හොඳයිද කියලා. බෑ වැඩක් නෑ මේ ඔක්කොම සුන්දර ස්ථාන ඔක්කොම වලපල්ලේටම දවසින් දවස. ඔව් වලපල්ල කියන්නේ මෙතන වලක් තමයි. ඒ වැඩක් නේද? අනාගතේ වැඩක් ඕනනම් කියන්නේ වැඩි දැනුමක් ලබා දෙන්න. වැඩි දැනුමක්. මෙතනින් පාරට තල්ලු ගන්න ඕනේ වගේ. තල්ලු කරන්නේ වැඩි කඩ ගහන්න ඕනේ මේවට. ව්‍යාපාර කරන්න ඕනේ. වැඩි නෑ කිසිම ගහන්න ඕනේ. බලන්න මෙතන මේවා ඒ කැලල දාන්න ඩස්බින් නරඹන පොඩක් ඉස්සර ගන්න ඕනේ. දාන්න ඕ ඩස්බින් නෑනේ ඒක නේ. ඩස්බින් ටිකක් තිබ්බනම් මෙතන මේ මේක හොඳයි. දැන් මේකොල්ල මේ ෆොටෝ ආපු වෙලාවේ නම් මෙමරි ෆුල් වෙනකම් මේ වීඩියෝ කරනවා. ඒ බලන්න. මීටිනත් ඉවරයි දැන්. මේ අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් මේවා ඉවරයි. ඉතින් මෙතන ඉන්න අපි යනවා. අපි යන් අමායා ලේක් එකට යන්නේ. මේ බලමු යන් ඉස්සරහට ගිහින්. ඔය ඉස්සරහ ගිහිල්ලත් ඉවරයි. අපි යන් දඹුල්ලෙන් අපි යන්නේ දැන් අමායා ලේක් එකට. අමායා ලේක් යන ගමන් ඉන්නේ. කොළඹ ඉඳන් මේ පැත්තේ ඉඳන් කොළඹ පාරේ ඉඳන් සවුනට පොඩ්ඩක් ගියා. ආයෙත් දඹුල්ල පන්සල පාරේ තමයි අමායකට යන්නේ. අමායා ලේක් එකට යන්න තියෙන්නේ කණ්ඩලම වැවලන් යන්න තියෙන්නේ. ඈතින් දෙන්නේ දඹුල්ල විහාරේ අපි එක්ක බලමු එක්ක අපි දඹුල්ල විහාරේ සැලගෙන යන්න. කණ්ඩලම වැව පාරට දාලා තියෙනවා. කණ්ඩලම බලමු.
ලේක් එක තියෙන්නේ නම් සුපිරි ප්ලේස් එක. අනිකර කැලේක වගේ තියෙන්නේ. ඉදාසේ ඉන්න පුළුවන් ප්ලේස් එකක්. ගිහිල්ලා බලමු කොහොමද කියලා පොඩ්ඩක්. දැන් ලොකු ඒරියා එකක් තියෙන හොටෙල් එකක්. බලමු ගිහිල්ලා. පාරේ ඇත්තටම සමහර වෙලාවට මේ වතුර මෙතන මේ මෙතනින් වතුර දානවා. මේ වතුර උඩට දාලා මේ බැවි පිටාර ගන්න මේ. එහෙම අවස්ථාවල කොහොමද යන්නේ කියන මම හිතන අනිත් පාරකුත් තියෙනවා. දැන් අද නම් නෑ එහෙම ඉතින් මෙතන තමයි වැව තියෙන්නේ මේ කන්දලමේ වැව. සුපිරි ප්ලේස් එකක් මෙතන කන්දලමේ වැවේ. වැව තියෙන පාර මට්ටමට තියෙන්නේ. ඔව්. එතනින් තමයි නම් ලස්සන සීන් එක. වතුර වැඩි කාලට එතනින් ගිහිල්ලා මේ පැත්තෙන් තමයි වයින්නේ මේ. අපි සෙට් එකේ එනවා. මේ මෙන්න එනවා අපේ සෙල්ෆි පිකාසෝ ලා ඉන්නේ. පේන්න සීගිරිය වැදනවල අපි අම්මා එකට ආවා. කල්වේ මංකෝ ඒකට මේ කට්ටිය දැස්ස තිරින් ගෝමර කොණ්ඩ කොහොමද කොණ්ඩ තුනම එක ළඟ
තියෙනවා කිව්වේ. අපි ගිහිල්ලා බලමු. මිංචි කොළ වගාව තියෙනවා පොඩක් පළවලක් කියලා තියෙනවා රැට උයාගෙන කන්න තමයි තියෙනවද? අද ගෙවල් වල උයන්නේ නැති කට්ටියට මෙතන ඇවිල්ලා උයාගෙන කන්න පුළුවන්. වයිස් අපේ කී රූම් එක මොකද්ද? අවිච්චියා. මේක ඇවිල්ලා මොනවා චාමර. මොකේද ඉන්නේ? මොනරා. හරි එන ඔයගොල්ලෝ යන්න. මේක තමයි රූම් එක. බෙඩ් එක තියෙනවා මෙතන. දැන් අපි කොටම අපි රූම්ස් එක මාරු වුණා. හරි. එන්න දැන් අද අපි ඉන්නේ මේ රූම් එකේ. මෙතන මේකේ මෙතන බෙඩ් එක තියෙනවා. දැන් ඇත්තටම මේ ප්ලේස් එක මේ රූම්ස් ඔක්කොම එකට සෙට් වෙන තැනක් තියෙනවා. ඔව්. මේ දෙන්න මෙතන ඉන්නේ වෙන්නේ. අපේ රූම්ස් ඔක්කොම එකට සෙට් වෙලා තියෙන්නේ. මේ තමයි ඒකේ ගොඩක් කුයිරිය ගන්න තියෙන්නේ. අපි පොඩි විසිට් එකකට යනවා. කන්දල මොකද තියෙන්නේ? මේ කඳු පන්තියේ මේ මගේ හිතවත් අයියා කෙනෙක් කිව්වේ මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා කුටිවල තා කරනවා වෙලාවක් තිබුණොත් ඒකට හරි ඒකට යන්න මේ කරුපන්ති කඳු උඩ තමයි වැඩ ඉන්නේ. මෙතන මේ මාර රිලැක්ස් ප්ලේස් එකක්. මේ ඉන්න අපි දැන් වැව ළඟ. මේ හොටෙල් එකේම මේ දැන් මෙතන අපිට නිදාසේ ඉන්න පුළුවන් මේ හොටෙල් එකේ. ඉස්කලන්ත දැනක් මේ අනිපයි මම මෙතන සුපි ප්ලේස් එකක් ලස්සන ප්ලේස් එකක්. අර එහා පැත්තේ කඳු පන්තියක් මෙතන තියෙනවා. ඒ වගේම මේ උලඟකුත් එන හොඳ උලඟක් දාඩිය නැහැ. ප්‍රශ්නයක් ඒ කියන්නේ දමුල්ලේ උනත් මේ රස්නයක් නැහැ. ඉතින් මේ ප්ලේස් එක උදේ 6ට විතර මේ පිණ්ඩපාතේ වඩිනවලු පහළට. මේ ඇත්තටම මේ දැන් තමයි ඒක දැනගත්තේ. නැත්තම් මේ දැස්තිලා අපි මාළි පූජා කරන්නේ.
කට්ටිය අද රැට මේ රැල් පැල් රකින්න දැන් කට්ටිය යනවා උඩට පැල් රකින්න මෙතන ඇත්තම මේ වැව ළඟ හොඳ ටේස්ට් එක අපි මේ කෑම වගේ දේවල් මොකද ගන්න බෑනේ රිලව් ඉන්නවා රිලව් පත ගාලා ඉන්න රයනවා අපි දැන් පුරේ බ්‍රේක්ෆාස්ට් එකට යන්නේ. එන්නේ කට්ටිය දැන් මොනවද වෙලා තාම නිදාගෙන ඉන්න එක වන්ද කොටින්. අපේ අර ඉස්සරහා දෙන්නෙක් යනවා අතන. අපි දැන් ක්‍රිකට් ප්ලේ කරන්න යන්නේ වෙන දැන් මේ ක්‍රිකට් කීපර් ඉන්නවා බැට්ස්මන් ඉන්නවා එතන අම්පයර්ත් ඉන්නවා ස්ටම්ප් ටික අරන් ඉන්නේ hunter rune dawalak තියෙන හරි එහෙනම් දැන් අපි අද තමයි අද දැන් එන ගමන් ඉන්නේ මේ අපි මෙතනින් මේ ඇත්තටම බ්ලොග් එක නවත්තනවා කියන්නේ මායාලේ එකේ ඊට පස්සේ එතන අපි බ්‍රේක්ෆාස්ට් අරගෙන ටිකට් ගෙවුවා ටිකට් කාලා ඒ රජිනිට ඔක්කොම දෙනවා කියන්නේ අමායගේ දැන් වෙල් පොල්සු මෙතන දැන් මම අරන් ඉන්නේ ඒවට ඒව ඉස්තරේ නෑ මේ
බැක්සේම තිබුණා එතන මේ ටෙල්ලින්ගම තියෙනවා ඒරියා එකක් තොග ලොකු ඒරියා එකක් තියෙනවා ප්ලේ කරන්න සර්විස් එකක් හොඳයි හොඳට දුන්නත් ඉතින් ඒ විදිහට කියලා මේ එයා ලොකු සපෝට් එකක් දුන්නා අපිට